ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දොරන ප්‍රධාන පුවත් විකාශය සමගින් මම නදීෂානි පණ්ඩිතරත්න මම සංකාමර්ජිත ප්‍රථමයෙන් පුවත් සිරස්තල හිලරි නගන අභූත චෝදනා ප්‍රචාරණ යුද්ධයට අනුර යාපාගෙන් තල්ලුවක් යාල් දේවිගෙන් හදවතට කිස්සතින් ගෙදර ආ ශ්‍රී ලංකා පිළ අද දෙරණ ප්‍රධාන පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන යුද මෙහෙයුම අවසන් වූ පසු රජයේ එක්ලස් කළ ජනතාවගේ බදු මුදල් රටේ සංවර්ධනයට යොදවා නැතයි විපක්ෂ 나යක රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා. එම මුදල් පිළිබඳ වහාම හෙළිදරව් කරන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටිනවා. දකුණේ පළාත් සභා මැතිවරණ වෙනුවෙන් පැවති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළා. ජාතිය ගොඩනැගීමේ බද්ධ යුද්ධයෙන් පස්සේ 101 ඉඳන් 103ට වැඩි කරා. කොහෙටද මේ මුදල් ගියේ? ජනතාවට ගියාද? සාහනයක් දුන්නද? මේ පටිතද ගන්න කිව්ව ජනතාවට අද අමාරුවෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. මේ මුදල් වලට මොකක්ද උනේ කියලා අපි අහනවා. ඒ අමතර යුද්ධ කාලෙදී තව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියලා ණය ගත්තා කෝටි 13000 සංවර්ධනය කරන්න කියලා. ඒ මුදල් වලට මොකක්ද වෙලා තියෙන්නේ? තාම අපි එක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් දැකලා නැහැ. නදීෂානි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිශාන්ත මුතුහෙට්ටිගම සහ එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මෙවර දකුණු පළාත් සභා මැතිවරණ වේදිකාවේ කැපී පෙනෙන චරිත දෙකක් බවට මේ වන විටත් පත් වී තිබෙනවා. ඔවුන් දෙදෙනා මැතිවරණ වේදිකාවේ පළ කළ අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. මේ දවල්වල උනා කියලා නංගිලා ශ්‍රී ලංකාවම ගිහිල්ලා. නංගිලා නම් හරියම පොතරතුයි අපේ නෑනේ. අපි උපාධිය නම් කරපු දාලේ නෑ වෙලා. දිගටාරාට ගහ ගන්නකොට ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලොන්ට කික් එක ගන්න ඕනේ ඉවෙන්ට් එකත් එක්ක කික් ගන්න. ඒ නිසා ගහ ගන්නවා කියලා. ඒක හරි වැඩක්. අපිත් එක්ක කික් කරන්න තියෙනට ඒගොල්ලෝ ගහ ගන්නවා. බලාපො ප්‍රශ්න අපේ නෑ. චූටි වාසලා තියෙන නම් ඊට විතරයි දවස්. ඒකනේ පුදාරිය. බුදුපා අම්මේ හම්බුනේවත් නෑ. මොමෙන් නම් ඉදා. උන්ට කිව්වොත් මගේ බඩල එකක් ඇඳලා කවුරු කොහොම පාරම් දාවත් ඔක්තෝබර් 11 වෙනිදා ප්‍රතිඵල කියනකොට එක්සත් ජාතික පක්ෂය දකුණු පළාත් සභාවේ බලය ගන්නවයි කියන කාරණේ මම තමුන්නාසල මතක් කරනවා. දෙකයි. චන්දෙන් පස්සේ කොරියාවත්ව තීරණයක් මම ගන්නවා පස්සේ. ශ්‍රී ලංකාව මියන්මාරය හා බොස්නියාව වැනි රටවල ස්ත්‍රී දූෂණයේ යුද උපක්‍රමයක් ලෙස යොදා ගැනීම බව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය පවසනවා. නමුත් නදීෂානි මොනිකා ලෙවින්ස්කි නම් හිටියේ ශ්‍රී ලංකාවේ නෙවෙයි කියලායි අපට මතක. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් හිලරි ක්ලින්ටන් මහත්මිය මේ බව ප්‍රකාශ කළා. බොහෝ රටවල ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලැබී නොමැති බවද හිලරි ක්ලින්ටන් මහත්මිය ප්‍රකාශ කර සිටියා. ක්ලින්ටන් මහත්මිය පසුගිය ජූලි මාසයේදී කොංගෝ රාජ්‍යයේ තමන් සිදු කළ සංචාරයේ උදාහරණයට ගනිමින් මෙම සැසිවාරයේදී කරුණු ඉදිරිපත් කළා. මෙහිදී ඇය සඳහන් කළේ අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝවේ මාසකට ස්ත්‍රී දූෂණ 1100කට අධික සංඛ්‍යාවක් සිදුවන බවයි. මෙම සැසිවාරයේදී කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයේ පිටුදැකීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් ඒකත් ඡන්දයෙන් සම්මත වුණා. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ යුද උපක්‍රමයක් ලෙස භාවිත කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයෙන් අප විමසීමක් කළා. As I know, there's been no previous allegation except in Tamilnet, which occasionally goes a bit mad. අමරිකානු රාජ්‍ය ලේකම්වරිය මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මේ නොවේ. ඇය මීට පෙරත් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කරලා පසුව ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇත්තටම සමහර අවස්ථාවලදී ඇය කරන ප්‍රකාශ ඇගේ පාලනයෙන් තොරව සිදුවනවා. අමරිකානු ජනාධිපති බැරක් ඔබාමාත් මීට පෙර ඇය කළ පදනම් විරහිත ප්‍රකාශවලට සමාව දීලා තියෙනවා. අපි ක්ලින්ටන් මහත්මියට මේ පදනම් විරහිත ප්‍රකාශයට සමාව දෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ. But she does have a reputation occasionally of getting carried away, and Mr. Obama has obviously forgiven her for what she said. So I think we should be the same and not take this issue too seriously.
උතුර සහ දකුණ එකිනෙක යා කෙරෙන මනුෂ්‍යත්වයේ සහ විශ්වසනීයත්වයේ බැඳීම අන් කිසිවක් නොව උතුරු දුම්රිය මාර්ගයයි. 30 වසරක් ඒ මත ඇදුණු යාල් දේවිය ජාතික එකමුතුවේ කොඳු නාරටිය ලෙස සැලකිය හැකියි. ඊට යලි පණ ලබා දීම ඊයේ පස්වරුවේ කොළඹ සෞන්දර්ය නිකේතනයේදී ප්‍රවාහන අමාත්‍ය ඩලස් අල්හපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වසරකට පෙර ඒ බැඳීම කුරිරු ත්‍රස්තවාදී ගොදුරක්ව වෙනසී ගියේ උතුරත් දකුණත් අතරේ සියලු බැඳීම්ද සුළු විසුළු කරමින්. එසේ දෝවිල්ලෙන් සහ අලුවලින් වැසී ගිය උතුරු දුම්රිය මග යලි ගොඩනැගීම ඊතරම් පහසු කාර්යයක් නොවන්නේ අතීතයේ සිදු වූ ඛේදවාචකය ඊතරම්ම බරපතල වන බැවින්. කෙසේ හෝ නිදහසේ හිරු කිරණ පතිත වන මොහොතක උතුරේ තල් රුප්පාවත් දකුණේ පොල් රුප්පාවත් එකට යා කරමින් නෑගම් යාමට කාලය එළඹ තිබෙනවා. ඒ සඳහා යාල් දේවිය නැවතී සිටින තාණ්ඩිකුලම් සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 27ක් පසු කරමින් දුෂ්කර ගමනක් යාමට සිදුව තිබෙනවා. ඇය සමග ඒ ගමන යාම සුළුපටු නොවන්නේ කිලෝමීටර 155කට ආසන්න දුරක් අලුතින් ඉදිකිරීමට සිදුව ඇති බැවින් යාල් දේවිය විතරක් නෙමෙයි මේ රටේ පීලි පැනලා තිබුණේ. යාල් දේවිය විතරක් නෙමෙයි මේ රටේ පීලි පනින්න පුළුවන්. පීලි පැනපු ආයතන රාශියක් තියෙනවා. පීලි පනින්න පුළුවන් ආයතන රාශියක් තියෙනවා. ඒ සියල්ලම එවැනි ගමනක් යනවා නම් යන්නේ අපි සියලු දෙනාම එකට එකතු නොවුනොත් කියලා කියන පණිවිඩය මම විශ්වාස කරනවා යාල් දේවිය අපිට නැවත වතාවක් මතක් කළ දේවි කියලා. අතීතයට සමුදෙමින් උතුරු දුම්රිය මග යලි ඉදිකිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතිය උතුරු මිතුරු හදවතට ටිකට් එකක් ලෙසින් ඊයේ සවස එළිදැක්වුණා. උතුරත් දකුණත් යා කරන නව ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමේ අරමුණින් නිර්මාණය වූ රූපවාහිනී දැන්වීමක් ඊයේ රාත්‍රී 8:05ට මෙරට රූපවාහිනී නාලිකා සියල්ල ඔස්සේ විකාශය වීම විශේෂත්වයක්. උතුරු මිතුරු ටෙක්කෙන් තෝල හදවතට ටිකට් එකක්. මෙම නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා මහතාගේ වන අතර තිර රචනය සහ අධ්‍යක්ෂණය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් සිදු කෙරුණා. උතුරු මිතුරු හදවතට ටිකට් එකක් නැමැති රූපවාහිනී දැන්වීමේ නිෂ්පාදන කාර්ය ඉටු කරනු ලැබුවේ ට්‍රයඩ් ඇඩ්වර්ටයිසින් ආයතනයයි. මේ අතර ඕමන්තේ සිට කංකසන්තුරේ දක්වා සීල